කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හොඳින්ද? ඔයාලා වෙසක් බලන්න ගියාද? ඔයාලා වෙසක් කූඩු හැදුවද? ඔන්න අපි නම් දැන් මේ වෙසක් බලන්න තමයි යන්නේ. අපි අද වෙසක් බලන්න යන්න හිතාගෙන ඉන්නේ දඹුල්ලට. මේ බලන්නකෝ යාළුවනේ පාර දිගටම ලස්සනට වෙසක් කූඩු හදලා තියෙනවා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ බත් දන්සලක්. බලන්නකෝ ඒක කොහොමද පොලිම කියලා. චූටි බබාවත් අරන් ඉන්න බැරි නිසා අපි ඉතින් මේ බත් දන්සලේ නැවතුන්නේ නැතුවම ගියා. ඔන්න ළමයි මෙන්න මේ අපි දැන් යන හරියට කියන්නේ කොස් කැලේ කියලා. මේ පාර දෙපැත්තෙම තියෙන්නේ කොස් ගස් විතරමයි. ඔන්න ඉතින් අපට කඩල දන්සලකුත් හම්බුණා. ඉතින් අපි ඒකෙන් කඩලත් අරගෙන කඩලත් කාලා ඔන්න අයිස්ක්‍රීමුත් කාලා අපි ඔන්න ගමන ආපහු යන්න ගියා. ඔන්න යාළුවනේ අපි දැන් දඹුල්ලට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ පාර දිගේ යන ගමන් තමයි ඉන්නේ. මේ යාළුවනේ මකර තොරණ ළඟ ලස්සනට බල්බ් වල දාලා හදලා තිබුණා. හරිම ලස්සනයි. රංගිරි දඹුල්ල රජමහා විහාරයට යන පාර මේ විදිහට ලස්සනට හදලා තිබුණා. නෝනේ හරිම ලස්සනයි. බලනකොටත් ආස හිතෙනවා. චූටි බබාලට සෙල්ලම් කරන්න ඕන චිල්ඩ්‍රන් පාක් එකක් වගේ එකකුත් තිබ්බා එතන. මේ යාළුවනේ බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරපු එකත් එතන හදලා තිබුණා ලස්සනට. මේ යාළුවනේ පන්සල ඇතුළ හරිම ලස්සනයි. හැමතැනම බල්බ් වල දාලා පාට පාට හරිම ලස්සනට හදලා තිබුණා. සෙනගත් ගොඩාක් හිටියා. අපි දැන් ඉන්නේ යාළුවනේ බෝධීන් වහන්සේ ළඟ. එතනත් ගොඩාක් ලස්සනයි. බල්බ් වල දාලා එතනත් ලස්සනටම හදලා තිබුණා. ඔය තියෙන්නේ යාළුවනේ දඹුලු ගලට නැග්ගහම පල්ලෙහා බලපුවාම පේන view එක තමා. ගොඩක් ලස්සනයි. ඉතින් ටිකක් කරුවලයි. ඔන්න දැන් අපි දඹුලු ගල මුදුනටම නැගලා ඉන්නේ යාළුවනේ. එහෙත් ගොඩක් සෙනග කට්ටිය හිටියා.
ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අපේ දෙවනි වෙසක් දවස කොහොමද ගෙවුනේ කියලා දෙවනි බ්ලොග් එකෙන් අරන් එනකම් ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.